යසුපීටයි මම සුභාරංචියක් කියන්නේ මේක මහා බලගතු මහිමේ කාරණාවක් කියන්නේ. දවස් දෙකකට තුනකටදී දවස් තුනකටදී එක සහෝදරයෙක් ඇවිල්ලා අඬනවා. එයාගේ නෑනා සල්ලියක් අරගෙන සමිතියකින්. එයාගේ ස්වාමියා දන්නේ නැහැ. පස්සේ මම හැව්වා එයාගෙන් නෑනා අරන් ගිහිල්ලා සල්ලි දාලා නැහැ සතිය මාසයක් කාමාරකට පස්සේ දැන් හිර වෙලා. මෙයාගේ අතින් හම්බ කරලා මෙයා දාලා. පස්සේ දැන් මට කියා ගන්න දෙයක් නැහැ. අස්සම් කරලා මෙයාගේ නමින් අස්සම් කරලා ඒ සල්ලි අරන් ගිහිල්ලා. ඊට පස්සේ මට කිව්වම මහත්තයා ටිකක් අවුල් කියලා කිව්වල මේ කතාව එයා නිසා දැනගෙන. පස්සේ මං ඉඳන් කිව්වා මහත්තයාට හක්කයක් දෙන්න කිව්වා සමා වෙන්න. මම මෙහෙම වරදක් කරුවා. මට සමා වෙන්න කියලා කියන්න කියලා කිව්වා මම. ඒතකොට මේ පස්සේ විසඳන ආකාරය. ඊට පස්සේ මෙයා මහත්තයා බැහැලා වෙන්දට වඩා ඕන කමින් උනන්දුවෙන් කවදාක සමාව එහෙම හක්කයක් මේ සමා වෙන්න කියලා නැහැ කවදාවත්. ඉතින් වැරදි ගණන් ගන්නෙ නැහැ. ඉතින් එහෙම යටපත් කරගෙන ඉන්නවා මොන හරි වුණාම වචනයක් කවවත් යටපත් කරනවා. සමා වෙන්න කියලා කිව්වා. කිව්වන් පස්සේ පුදුම සමාදානයක් ආවලු. ඒක කියලා ගිහලා සම්මිතියට කතා කරලා එයාගේ අක්කගේ උඹේ තරම් සල්ලි වැඩිපුරක් 30000ක් දාලා ගත්ත සල්ලි වලට වැඩිපුරක් දාලා එහෙම පස්සේ විසඳුණා. ඒ පස්ස විඳින ආකාරය අම්මා තාත්තා තරහ වෙලා ඉන්නවනම් සහෝදර සහෝදරියන් තරහ වෙලා ඉන්නවනම් අයියලා මල්ලා අක්කලා නංගිලා නෑල්ලා ඒ වගේ තරහ වෙලා ඉන්නවනම් සමා වෙන්න කියනවා. සමා වෙන්න කිව්වම දෙන්න තුල පුදුම බලයක් හට ගන්නවා. දෙන්නෙක් එකතු වෙලා වැරදි කරපු එක්කෙනත් වැරද නගරුපු එක්කෙනත් සමාව ඉල්ලන විට පුදුම බලයක් එනවා. ඊට පස්සේ ඒක අත්දැක බලන සාම්පලයක් වගේ මම මේ කියපු කාරණාව සාම්පලයක් වගේ අත්දැක බලන්න. මොකද සාම්පලයක් අපි හැමතිස්සෙම සාම්පල අත්දැක බලනවනේ. ඊට පස්සේ සපලවත්තට අපි ඊළඟට යන්නේ කාරණාව. ඒක යේසුස් වහන්සේ සමාව දෙන දෙවියන් වහන්සේ. උන්වහන්සේ බලා සිටම මේ හැමෝම ඇවිල්ලා සමාව ඉල්ලනකම් උපන්දා ඉඳන් කරපු පව් වලට සමාව උන්වහන්සේ දෙන්න බලා සිටිනවා. යේසුස් වහන්සේ ජීවත් වෙනවා. උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ, සර්ව බලධාරී දෙවියන් වහන්සේ, මලවුන්ගේ නැකිට දෙවියන් වහන්සේ. උන්වහන්සේ පමණයි මේ පොළොවේ මලවුන්ගේ නැකිටේ සදාකාලික දෙවියන් වහන්සේ. මරණයෙන් පස්සේ උත්තර දෙන්නේ උන්වහන්සේ තමයි. ඉතින් උන්වහන්සේගේ සභාවකට යන්න, දේව සභාව යේසුස් වහන්සේ අදහන විශ්වාස කරන සභාවකට යන්න. දියවිල්ල උගන්වන, බයිබලයේ උගන්වන තැනකට යන්න. මොකද විවස්ථාව දැනගැන්මෙන්, නීතිය දැනගැන්මෙන්, රාජ්‍ය ව්‍යවස්ථාවත් දෙවියන් වහන්සේ ව්‍යවස්ථාවත් දැනගැනීමෙන් අපව නිදහස් වෙනවා. මොකද කාරණා අපට පැහැදිලි විට ඒ කාරණා වලින් අපි වැරදි වලින් නිදහස් වෙනවා. සමාවේ අයිතිකාරය දෙවියන් වහන්සේ තමයි මේ කාරණා මේ පොළොවේදී මිනිස්යා උදෙසා සමාව මිනිසට අවශ්‍යයි. මිනිසයා පව් කෙරුවා. පව් කරලා දෙවියන් වහන්සේ මහිමෙන් හීන වෙච්ච මිනිස්සු මේ මුළු පොළොව පුරාම ඉන්නේ. ඉතින් මේ මිනිස්සු ගැලවෙන්න ඕනේ, නිදහස් වෙන්න ඕනේ. මරණයෙන් පස්සේ මැරෙනවා මේ පේනවනේ මේ හැමදාම මිනිස්සු නිදහස් වෙනවා, අඬනවා, කෑ ගහනවා. බොහෝ දේවල් වෙනවා. ඉතින් හැම මිනිස්සෙකම මැරෙනකොට හරි වේදනාවයි. කොච්චර තරහ වුණත් අඬනවා. නමුත් ඒක වේලාසෙන් මැරෙන්න ඉස්සෙල්ලා ඒ සමාව ලැබලා දෙවියන් වහන්සේගේ සමාව ලැබුණා සතුටෙන් hina වෙලා ඉන්න පුළුවන්. එයා මැරුණා. මොකද එයා යන්නේ ස්වර්ගයට කියලා දන්නවා. ඒක දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඒ පොරොන්දුව අපේ විශ්වාසයි. මොකද උන්වහන්සේ ජීවත් වෙන දෙවියන් වහන්සේ පොරොන්දු දුන්නේ දෙවියන් වහන්සේ. පොරොන්දු මිනිස්සු තමයි කඩ කරන්නේ, දෙවියන් වහන්සේ කඩ කරන්නේ නැහැ. ඉතින් පළවෙනි සාම්පලයක් කරලා සභාවකට ඊළඟට දෙවෙනි සාම්පලයක දෙවියන් වහන්සේ මහිම ලබන්න. උන්වහන්සේ සියල්ලේ සුවම මේ සියලු දේ අයිතිකරු. අපිට දීලා තියෙන බාරකරු කොච්චර මල්ටි මිලියන කෙනෙක් වුණත් බාරකරු පමණයි. අයිතිකරු නෙමෙයි, අයිතිකරු දෙවියන් වහන්සේ. මේ විශේෂ ක්ලේශී අවස්ථාවේ හැම කාලෙකම සදාකාලට සිටියා වූ සිටින්නා වූ මතු සිටින්නා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ ආවේ අපේ පාපේ කුලිය ගෙවන්න, සමාව දෙන්න. මිසත මරණයට
පත් වෙලා විනාශයට යනවා. වෙන මාර්ග නැහැ. එකම මාර්ගයයි තියෙන මේ ලෝකේ. ඒක යේසුස් වහන්සේ. උන්වහන්සේ ජීවත් වෙනවා. ඉතින් උන්වහන්සේ සර්ව බලදාර දෙවියන් වහන්සේ. අපිට තියෙන සම්බන්ධකම. අපිට ආගමක් නෙමෙයි තියෙන්නේ සම්බන්ධකම. සම්බන්ධකමට ඇතුළු වුණාම බොහෝ ප්‍රීතිය, බොහෝ සමාදානය හම්බ වෙනවා. දෙවියන් වහන්සේ අපේ පක්ෂේ සිටනවා නම් අපි දෙවියන් වහන්සේක ඉන්නවා නම් කාට බය වෙන්නද? මරණයට පස්සෙත් අපිට ජීවන දෙන්න උන්වහන්සේ පොරොන්දු දෙනවා. මාර්ගයේ සත්‍ය ජීවනේ මාව අදහන්න මල් නම් ජීවත් වෙන කේ යේසුස් වහන්සේ. ඉතින් මේ සමාව ලැබීම තුල බොහෝ කාරණා ආශිර්වාද ලැබෙනවා. ප්‍රීතියේ ස්වාමියා, ප්‍රීතියේ රජුරුවන්, ප්‍රීතියේ ගැලුම්කරු උන්වහන්සේ මරණය ප්‍රදකන කියලා දෙවිඳු. ඉතින් යේසුස් වහන්සේ හඳුනා ගන්න සභාවකට යන්න කිසිම රූප නමස්කාරන සභාවක් මම අනුමත කරන්නේ නැහැ. මොකද ආදම් සාහේ වඩා පයි කිව්වහෙන් කර කාපු නිසා තහනම් ගහන්නේ. බයිබලයේ නික්මා විශ්සෙන් කියනවා ආසෙවක්වත් පොළේවක්වත් උඩුමහත්තලයක්වත් පොළයට ජලයක්වත් රූපයක් සාදා ගන්න එපයි කියලා. ඒක නමස්කාර කරන්න එපයි කියලා. මහා රන් දෙවිලු සට නොසිතුයි කියලා දේව වචනේ කියනවා. ඉතින් ඒ කිසිම රූපයකට අප්‍රාණී දෙයකට අපි යාඥා කෙරුවොත් ඉල්ලුවොත් කවදාකවත් ඒව හම්බ වෙන්නේ නැහැ. මොකද ඒකත් අප්‍රාණිකයි. යේසුස් වහන්සේ ජීවත් වෙනවා. ඉතින් සභාවකට යන්න කිසිම රූපයකට නමස්කාර කරන්න එපා. ඒකේ කිසිම ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේගේ මහිමය අපි දෙවියන් වහන්සේගේ වචනේ කියන විදිහට ලබා ගන්න ඕනේ. වචනෙන් පිට දේවල් ඒ බොරු කියන්නේ. ඒ මුලාව සාතන් ඇතුළලා ඒ සභාවන් වලට ඇතුළලා වැරදි මත තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. විවස්ථාව තියෙන මේ ලියවිල්ල තියෙන ප්‍රකාරයට අපි දෙවියන් වහන්සේ තුල ක්‍රියා කරනකොට දෙවියන් වහන්සේ බොහෝ කාරණා දකින්නවා. ඉතින් යේසු පිටයි